ඊළඟට මම ඔයාලට ගෙදරදිම මල් වේලා ගන්න හැටි කියලා දෙන්න හදන්නේ. ඔයාලට රෙසින් ෂොප් වලිනොත් වේලපු මල් ගන්න පුළුවන්. ඒවා සාමාන්‍යයෙන් ටිකක් ගන්නන්. පොඩි බොක්ස් එකක් රුපියල් 500ට වගේ තමයි කලින් තිබුණේ. ලොකු බොක්ස් එක මම හිතන්නේ 1500කට වගේ තමයි රෙසින් ෂොප් වල තියෙන්නේ. ඉතින් ඒවා ටිකක් ගණන් නිසා ඔයාලට ගෙදරදිම මල් ටික වේලලා හදාගන්න පුළුවන් විදිහක් තමයි ඊළඟට කියලා දෙන්න හදන්නේ. මුලින්ම ඔයාලා බලන්න මේ තියෙන්නේ මේ විදිහට වේලපු මල් ටිකක්. මෙන්න මේ බෝතලේ ඇතුලේ තමයි දාලා තියෙන්නේ. මේකට මම අරන් තියෙන්නේ ප්ලාස්ටික් බෝතලයක්. ප්ලාස්ටික් බෝතලයක්ම වෙන්න ඕනෙත් නැහැ. වීදුරු බෝතලයක් වුණත් කමක් නැහැ. මේක අපි හොඳට විනිවිද පේන්න ඕ අර ක්‍රාෆ්ට් එකට টොප් කෝඩ් එකක් දාන්න පුළුවන්. එතකොට ලස්සනට වෙනම පේන්න ඔයාලට කැමති නම් ලොකු ක්‍රාෆ්ට් වලටත් ඒක කරන්න පුළුවන්. අර ඉස්සෙල්ලා කියලා දුන්න টොප් කෝඩ් එකම ඒකටත් එකතු කරගන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. ඒකත් අර කලින් කියලා දුන්න විදිහටම හොඳට ටිකක් ටික් වෙන්න එනකොට තමයි අපි එකතු කරගන්න ඕනේ. එකතු කරලා ඉවරලා ඔයාලා ගාන්ට ටිකක් වැඩිපුර එකතු කරලා එක මේසෙ උඩ තියලා බලන්න ඕනේ එක එක ඇන්ගල්ස් වලින් හරියට සම්පූර්ණ රවුමටම රෙසින් ගාන්ට වැටිලා තියෙනවද කියලා. නැත්තම් මැද්දේ මදි වෙලා තිබුණොත් ඒ තැන් වලවල් වගේ තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා හොඳට ඒක බලන්න ඕනේ රෙසින් එකතු කරාට පස්සේ හැමතැනටම ගාන්ට රෙසින් වැටිලා තියෙනවද කියන එක. මේ තියෙන්නේ බොටල් එක මේ බොටල් එක වීදුරු බොටල් එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ ප්ලාස්ටික් වුණත් කමක් නැහැ මේකේ වෙන්න ඕන එකම දේ තමයි මෝඩිය හොඳට වැහෙන්න ඕනේ ඇතුළට වාතය කාන්දු වෙන්නේ නැති විදිහට තියෙන්න ඕනේ එතකොට මේන්න මේ බෝතලේ විනිවිද පේන බෝතලයක් ගත්තම ඔයාලට මල් ටික වේලිලාද කියලා එළියෙම බලන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මල් වල පෙති ඇකිලිලා පෙති ටික උඩ අතට ඇරිලා තියෙනවා නම් ඔයාලට හිතා ගන්න පුළුවන් දැන් මේ මල් ටික වේලිලා කියලා. එතකොට ඔයාලට මේක එළියට බෝතලෙන් එළියට අරගෙන අල්ලලා බලන්න පුළුවන්. කඩදාසියක් වගේ මල් පෙති ටික හොඳට කඩදාසියක් වගේ අහුවෙනවා නම් අතට මේ මල් ටික හොඳටම වේලිලා තියෙන්නේ. මුලින්ම බලන්න මම මේ මල් ටික දාලා දවස් 5ක් විතර වෙනවා. මේ දවස් 5කට විතර පස්සේ මේ තැඹිලි පාට මල් වගේක් මන් දැම්මේ. බාබන් ඩේසියා මල් එකක් වගේ මල් බොකේ එකකට ආපු මල් එකක් මන් දැම්මේ. ඒක දාලා ටික දවසකින් ඒ කලර් එකේ විදිහටම තියෙනවා ලොකු වෙනසක්. වෙලා නැහැ මේ තියෙන්නේ සුදු පාට මලක් ඒකත් ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති හොඳට වේලිලා කියලා හොයාගන්න පුළුවන් මේ විදිහට පෙති හොඳට ඇකිලිලා තියෙනවා ඉතින් මුලින්ම ඔයාලා බලන්න මේ මල් වේලුනාම කොහොමද තියෙන්නේ කියලා ඊට පස්සේ මම ඔයාලට වේලෙන විදිහ කියලා දෙන්නම් මේ මල් වේලන්න අපි ගන්නෙ සිලිකා පවුඩර් කියන එක. සිලිකා ජෙල් කියලාත් කියනවා අවශ්‍ය අය නම් ලියලා තියාගන්න. ඉතින් මේ සිලිකා පවුඩර් එකෙන් අපිට පුළුවන් මේන්න මේ විදියට මේ මල තියෙන විදිහටම වේලා ගන්න. ඊට පස්සේ මේ වේලපු මල් ටිකත් ඔයාලා හොඳට හුලම් වදින්න නැති භාජනයක් ඇතුලේ දාලා වහලා තියාගන්න ඕනේ. නැත්තම් කළු වෙන්න පුළුවන්. ඒ නිසා මල් ටික වේලුවට පස්සෙත් ඔයාලා මේක මල් වේලන්න යන්න කාලය මට හරියටම කියන්න බෑ ඒක ඔයාලට බලන්න පුළුවන් බෝතලේ ඇතුලේ දාලා තියෙද්දි විනිවිද පේන බෝතලයක දැම්මම පෙති ටික උඩ අතට ඇකිලිලා තියෙන විදිහෙන් තමයි ඔයාලට දැනගන්න පුළුවන් මල් ටික වේලිලාද කියලා ඒක ඔයාලට අතට අරගෙන බලන්නත් පුළුවන් මොකද නැත්තම්
එක එක මල අනුව වෙනස්. හිතන්නකො බෝගන් විලා මලක් කියලා බෝගන් විලා මලක වතුර ගතිය වැඩි නැහැ මාංශල ගතියක් නැහැ. එතකොට මේ මලක් වේලෙන්න එක දවසක් දෙකක් යන්න පුළුවන්. දවස් දෙකකින් වගේ වේලෙන්න පුළුවන්. ඒ වුණාට ඊට වඩා කටරොළු මලක්. එහෙම නැත්නම් වෙන හොඳට තෙත ගතිය තියෙන මලක් වේලෙන්න තව ටික දවසක් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා හරියට මේ මලක් වේලෙන්න යන කාලය මට කියන්න බෑ. එක එක මල අනුව එක වෙනස් වෙනවා. අනිත් එක තමයි ඔයාලා මේ මල් වේලෙන්න දානකොට ටිකක් හොඳට අවුව වැටිලා තියෙන වැස්ස දවස් වලට වැඩිය මල් වේලන්න යන්න එපා. එහෙම වුණොත් මේ සිලිකා පවුඩර් එක කළු වෙලා සවුත් වෙලා යන්න පුළුවන්. මල් වල තියෙන තෙත ගතිය උරාගෙන. ඒ නිසා ඔයාලා මේ මල් වේලනවා නම් ටිකක් හොඳට අවුව තියෙන වැස්ස නැති දවස් වලට මේ වැඩේ කරන්න පුළුවන් නම් හොඳයි. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ සිලිකා පවුඩර් එක තෝරාගන්න විදිහ. රෙසින් ෂොප් වලට ගියාම සිලිකා පවුඩර් වර්ග තියෙනවා. ටිකක් ලොකු කැට වගේ සිලිකා පවුඩර් එකක් තියෙනවා. ඒක ගන්න එපා. ඒක ගත්තොත් මේක හරියට කාර්යක්ෂමව මේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ. හරියට මල් ටික මේකේ තියනවා වගේ හොඳට ඒ පාට ඒ විදිහටම එන්න වේලා ගන්න අමාරුයි ඒ සිලිකා පවුඩර් එකෙන්. ඔයාලා ගන්න ඕනේ මෙන්න මේ වගේ සීනි වගේ. ඔයාලට අතට අල්ලලා බලද්දි හොඳට පේයි. පොඩි පොඩි කුඩු වගේ තියෙන සිලිකා පවුඩර් එකක් තියෙනවා. අන්නේ පවුඩර් එක අරගෙන ඔයාලට පුළුවන් මල් ටික හොඳට වේලා ගන්න. මේ තියෙන විදිහට ගත්ත සිලිකා පවුඩර් එක සිලිකා පවුඩර් එකක් සාමාන්‍යයෙන් ඔයාලට ගොඩක් කල් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ මල් ගොඩක් ඒකෙන් වේලන්න පුළුවන්. සෑහෙන කාලයක් ඒක පාවිච්චි කරන්න පුළුවන්. සිලිකා පවුඩර් එකක් එකපාර ගෙනත් තියාගත්තම ටිකක් වැඩිපුර ප්‍රමාණයක් ඔයාලට මාස 6කට වඩා ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මල් වේලන ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් කල් තියාගන්න පුළුවන්. එහෙම නිතර නිතර සිලිකා පවුඩර් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මේ තියෙන මේ විදියට වේලපු මල් රීයුස් කරන්නෙත් මේ බෝටල් එකේ ওই විදිහටම තියෙද්දි ඔයාලට නැවත මේ තියෙන්නේ මම ඉස්සෙල්ලා යූස් කරපු එක නැවත යූස් කරන එකක්. ඉතින් මේ විදිහට මල් ටික ඔයාලට මේක ඇතුළට දාලා නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඒ බෝතලේ කිසි ප්‍රශ්නයක් නැහැ එහෙම. රියුස් කරද්දී අර තිබ්බ මල් ටික අයින් කරලා අලුත් මල් ටික එකතු කරගන්න විතරයි තියෙන්නේ. මෙතනදී මල් ටික ඔයගොල්ලන්ට එකතු කරගන්න විදිහ පොඩ්ඩක් කියන්නම්. ඔයගොල්ලෝ ගස් වලින් මල් කඩලා මේකට දානවා නම් ඔයාලා මල් කඩන්න ඕනේ දවල් කාලෙදී. උදේ කාලෙදී මේ මල් කඩන්න යන්නත් එපා. දවල් කාලෙදී තමයි හවසට කරන්න යන්නත් එපා. අනිත් එක තමයි හොඳට අවුව වැටලා තියෙන වෙලාවක ඕනේ මේ මල් ටික වේලෙන්න දාන්න. වැස්ස දවස් වලට මල් වේලන්න දාන්න එපා. ඒකට හේතුව දවල් කාලෙදි මල් කඩන්න කියලා කියන්නේ මල් වල තියෙන ජල වාෂ්ප. එතකොට උරාගෙන තියෙන්නේ එළියට. එතකොට ඒ වගේ වෙලාවක තමයි ඔයාලා මල් ටික කඩන්න ඕනේ. අනිත් එක තමයි මලේ නැට්ට කොටස පොඩ්ඩක් සෙන්ටිමීටර් දෙක සෙන්ටිමීටරයක් විතර තියෙන විදිහට පොඩ්ඩක් තියෙන විදිහට තමයි ඔයාලා නැටුව කඩන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික ගෙනල්ලා කඩදාසියක් උඩ විනාඩි 5ක් 10ක් දාලා තියලා තමයි ඔයාලා මේ විදිහට බෝතලයකට එකතු කරගන්න ඕනේ. එතකොට මේ බෝතලයට ඔයාලා මල් ගොඩාක් එකපාර දාන්න එපා. එතකොට පෙති එකකට එකක් වැදිලා පුස්සල්ලන්න පුළුවන්. ඔයාලා එහෙම ගොඩක් මල් වේලන්න ඕනේ නම් මේ වගේ උස බෝතලයක් ගන්න එපා. පතුල ගොඩක් පළලට තියෙන බෝතලයක් අරන් පතුලට හොඳට අඩියට මේ සිලිකා පවුඩර් එක දාලා තනින් තන මල් ටික අතුරලා මේ උඩින් ආයි මල් වල උඩ කොටස වෙනකම් වැහෙන්න සිලිකා පවුඩර් එකතු කරගන්න. මේ වගේ බෝතලයක් උස බෝතලයක් ගන්නවා නම් මල් ගොඩක් එකපාර දාලා වේලන්න බෑ. මම මෙතනදී මල් දෙකක් වගේ තමයි එකතු කරගත්තේ. ඔයාලට බෝතලේ ගන්න දැන් මෙන්න මේ විදිහේ ෆ්ලැට් එකට පැතලි බෝතලයක් යටපැත්ත පතුල ගොඩක් දිගට තියෙන බෝතලයක් ගත්තොත් ඔයාලට මල් ගොඩක් එකපාර වේලා ගන්න පුළුවන්. මේ මල් එකකට එකක් පෙති ගෑවෙන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන් නම් මල් ටික හොඳට වේලා ගන්න පුළුවන්. නැත්තම් සමහර වෙලාවට පෙති එකකට එකක් වැදිලා පුස් අල්ලන්න පුළුවන්. ඉතින් ඔයාලා වේලනකොට ඒවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ විදිහට වහලා තියලා දැන් මේක වදමලක් වගේ නිසා මේක වේලෙන්න දවස් 4කට වඩා යනවා. ඉතින් ඒ වගේ එක එක මල අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා
ඔයාලා ඒක පාවිච්චි කරද්දී ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාලට දවස් දෙකක් යනකොට බලන්න පුළුවන් රෝස මලක් නම් කොයි විදිහටද වෙලා තියෙන පෙති ටික උඩ අතට ඇකිලිලා මල වේලිලා කියලා ඔයාලට බැලුවම හොයා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අල්ලලා බලන්නත් පුළුවන්. මේ තියෙන මේ විදිහට වේලෙන්න දාන මල් මේ විදිහට වේලුණාට පස්සේ ඔයාලට අර වගේ වෙනම බෝතලයක මේ ටික දාලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඒ බෝතලෙන් අරගෙන අවශ්‍ය වෙලාවට ඔයගොල්ලෝගේ නිර්මාණයට එකතු කරගන්න පුළුවන්. ඔයාලට මේ මල් වේලන එකේ ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. තේරුම් නැති කොටසක් තියෙනවා නම් අහන්න පුළුවන්.